හෙලෝ මම එදත් අදත් සැමදාම කියන්නේ මෙන්න මේ තමයි ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට මේක කෙනෙක් කිව්ව පළියට ඇඩ්වර්ටයිස්මන්ට් එක ලස්සනට දැක්ක පළියට ඔය වායු සමීකරණේ අර සමීකරණේ අර සර්ටිෆිකේට් දෙනවා මේ සර්ටිෆිකේට් දෙනවා ඔය රෙකග්නයිස් මේ සර්ටිෆිකේට් එකක් තියෙනවා එහෙම නැත්නම් රෙකග්නයිස් ඉන්ස්ටිටියුට් එක කරනවා කොහේ කළත් English කියන්නේ English is a language. Actually what you have to do is to communicate. The method is a method of communication. එහින්දා ඒක ටිකක් ඇත්තටම ලේසි පහසු දෙයක් නෙමෙයි. කෙනෙක් කිව්ව පළියට කවමදාවත් එන්නේ නැහැ. Then some people say that yeah I also attend an English class. Why don't you attend? Yes, I also attend. එහෙම හරියන්නේ නැහැ. වාට ස්වං වාටම කියලා හැඟීමක් ඇති වෙනවා. You must have your own what you call self impressions එකක් තියෙන්න ඕනේ. ඒ හැඟීම අරගෙන එන්න එතකොට ඔයා මොටිවේට් කරයි. මේම නැතුව මේ ඉංග්‍රීසි ලස්සන සුන්දර ලෝකයක් මතක එක ෆැන්ටසි වර්ල්ඩ් එකක එන්නේ නැහැ. ඉස්සර ඉංග්‍රීසි ඉගෙන ගත්ත පාඩම මම දන්න පැරන්නෝ හිටියා. හොන්දට ඉගෙන ගත්තා ඔය අද වාගේ තාක්ෂණයක් තිබුණේ නැහැ. අද වාගේ ඔය අය අරකද මේකද තිබුණේ නැහැ. නමුත් ඒගොල්ලෝ ක්වොලිටි ඉංග්‍රීසි මේ කතා කළා. ඇත්ත මේ මිනිස්සු හොඳ තත්ත්වයක හිටියා. නමුත් අද වෙලා තියෙන්නේ අර jack of all trade master of none තමයි. කවුරුත් හරියට දන්නේ quantity is large but quality is no quality at all. මම විශ්වාස කරනවා ඔයාලගේ සම්මුඛ පරීක්ෂණයට යන්න ඕන මෙන්න තියාගෙන ඉන්න එපා. මේක අපහාසයි. ඉංග්‍රීසි කියන එක මාස දෙකෙන් තුනෙන් කියන්න එපා. ඒක ලැන්ග්වේජ් එකක්. ජාත්‍යන්තර භාෂාවක්. මේක ව්‍යාකරණ තියෙනවා. මේකේ ප්‍රොනන්සියේෂන් එකක් තියෙනවා. ඇක්සන්ට් එක පැත්තකට දාගන්න. Just forget about the accent. It's quite different area, but you cannot just do it like that or that is a different thing. ඒක වෙනස් දෙයක්. එහෙනම් මේක හදා ගන්න නම් ඔයාලා ටිකක් මහන්සි වෙන්න ඕන, කැපවීමක් කරන්න ඕන. මේක අදිෂ්ඨානය you should be determined to do this however you should do that. ඇත්තම කළා බලන්න. දැන් අද මම දැන් 40 years මම කරනවානේ මට අත්දැකීම් තියෙනවානේ බහුලව. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා දැන් මගේ ගොඩාක් අය යනවා ප්‍රොෆෙෂනල්ස් ලානේ වෘත්තිකයෝ එන්නේ. ඉතින් එයාට ඉංග්‍රීසි කතා කරනවා. they are managers and engineers ලා ඒලෝ කතා කරනවා. but that's not English they speak. හරි ඒ නිසා එතන ව්‍යාකරණ ප්‍රශ්න තියෙන්න පුළුවන්. pronunciation ප්‍රශ්න තියෙන්න පුළුවන්. correct වචන යොදන්නේ නැති ප්‍රශ්න තියෙන්න පුළුවන්. correct sentence එක තැනට කනිවරට තැනට යොදන්නේ නැති තැන තියෙන්න පුළුවන්. ඉතින් ඒක තේරුම් ගන්න මේ යථාර්ථය තේරුම් ගන්න. නිකන් අර හැම එකක්ම බෑර දෙන අනික පන්සලට ගිය පරිටම බෞද්ධයෙක් වෙන්නේ නැහනේ හරියටම. ඒ වගේ මේකේ යථාර්ථය මොකෙන්ම තේරුම් ගත්තොත් තමයි ඔයාලට මේක වෙන්නේ. මම මොකද මම කීප දෙනෙක් වශයෙන් මේකට ඇඩ්වයිස් එකක් කරන්න. give a kind of piece of advice of course to the guys of course who like to learn English of course. But this is something that you have to plunge into this. අර ගඟට බැහැලා බලන්න ඕන හැබැයි මේකේ තියෙනවා කරකස මේක ටිකක් දැන් වචනයක් පාවිච්චි කරනවා කියන අමාරු වචනයක්. ඒක කොච්චර ලියන්න ඕනද කොච්චර පාඩම් කරන්න ඕනද කොච්චර දකින්න ඕන උදේ හවස එතකොට තමයි වචනේ එන්නේ. නේ ගැඹුරු වචන නෙමෙයි සරල වචන. කොහොමත් ඇත්තම ඉංග්‍රීසි කියන්නේ වාක්‍ය රටා කීපයකුයි ඒ අවුනා වචන ටිකයි ක්‍රියාපද ටික දැනගත්තාම මෙහෙට දාගන්න පුළුවන් බැරි වෙන්නේ නැහැ. එහෙනම් මම මේ අවසන් කරන්නම් මම මේ කිව්වේ ගොඩාක් අය කියනවා අරකයි මේක කියලා මේක නිකන් බොරු නිකන් මේක විද්‍යාවක් නිකන් මේක මැජික් එකක් නෙමෙයි ඉංග්‍රීසි කියන්නේ. ඒක හරි නෑ එහෙම කතා කරනකොට අපි දන්නවා there are quite a large number of English educated people in Sri Lanka. හරිද මම විශ්වාස කරනවා ඔයාලා මේක තේරුම් අරගන්න. දැන් මගෙත් පටන් ගන්න අලුතෙන් පන්ති. මම කියන්නේත් ඒකයි. ඒක ටයිම් එකක් I just can't say anything about the time because that depends on your own skills. ඔයාලගේ මත පවතින දෙයක්. ඒක ගන්න බෑ. සෝබනේට හිතන්න යන්න එපා. English is a language where you have to start අමාරු තැනකින් පටන් ගන්න ඕනේ ඒක. අමාරු නෙමෙයි සරල තැනකින් පටන් ගන්න ඕනේ. අරන් යමු. එහෙම මිසක් ඔයාලා ඒකට මම මේ කියන්නේ ඇත්තම frankly I'm just telling you this. Okay, have a nice day. I'm Reginald Washington. Take care about this. I am also starting new classes. උනන්දුවක් තියෙනවා නම් විතරක් join වෙන්න. Okay, bye.